අයිබෝන් දුවේ පුතේ ඔයගොල්ලන් පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද? සමමිති අක්ෂ අඳින්නේ කොහොමද? රූපයකට සමමිති අක්ෂ කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ මම කිව්වා ඔයගොල්ලන්ට එක එක අභ්‍යාසය කරන්න කියලා. අපි එහෙමනම් එක එක අභ්‍යාසයේ පිළිතුරු නිවැරදිද කියලා බලමු. එක එක අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නයේ තිබ්බේ පහත දැක්වෙන රූප අතරින් ද්විපාර්ශ්වික සමමිති අක්ෂයක් නිවැරදිව ඇඳ ඇති රූප තෝරා ඒවායේ අක්ෂර ලියන්න. ඔයගලන්ට වඩාත් පැහැදිලි වෙනවා ඔයගලන් මේ රූප ටික කපලා සම්පාත වෙනවද කියලා නවලා බලලා කරා නම් වඩාත්ම පැහැදිලි. අපි බලමු මොනවද පිළිතුරු කියලා. ඒ රූපය සමමිති අක්ෂය නිවැරදිව ඇඳලා තියෙනවා. මොකද මෙතනින් නැමුවාම සම්පාත වෙනවා. B රූපයත් නිවැරදි. B රූපේ නිවැරදිව ඇඳලා තියෙනවා සමමිති අක්ෂය. C රූපයත් නිවැරදි. C රූපේ සමමිති අක්ෂය නිවැරදිව ඇඳලා තියෙනවා. බලන්න D රූපේ මෙතනින් නැමුවොත් එහෙම අපිට සමපාත කරගන්න පුළුවන්ද? සම්පාත කරගන්න පුළුවන්ද? මෙතනින් නැවුවා කියලා සම්පාත කරගන්න බෑ. එහෙමනම් මේ වැරදි අක්ෂයක් තමයි ඇඳලා තියෙන්නේ. මේක සමමිති අක්ෂයක් නෙවෙයි. නමුත් මෙන්න මේ දිගේ ඔයගලන් සමමිති අක්ෂය ඇඳලා තිබ්බනම් සම්පාත කරගන්න පුළුවන්. E වලත් ඇඳලා තියෙන්නේ සමමිති අක්ෂයක් නෙවෙයි. F වලත් සමමිති අක්ෂයක් නෙමෙයි. මෙතනින් නැවුවා කියලා අපිට සම්පාත කරගන්න බෑ. G නිවැරදි. මෙතනින් නැවුවොත් අපිට එක මත එක පිටිනසේ නවා ගන්න පුළුවන්. එහෙමනම් G නිවැරදි. H වලත් නිවැරදි සමමිති අක්ෂයක් ලකුණු කරලා තියෙන්නේ. බලන්න I වල I රූපේ මෙතනින් නැවුවා කියලා සම්පාත කරගන්න පුළුවන්ද? බැහැ. නමුත් අපි මෙන්න මේ දිගේ නැවුවා නම් සම්පාත කරගන්න පුළුවන්. එහෙනම් I කියන එකත් වැරදි. J හරි. මේ රේඛාව දිගේ නැමුවොත් මේක එකින් එකට සම්පාත කරගන්න පුළුවන්. එහෙමනම් J නිවැරදි. K හරි. මේ සමමිති අක්ෂයක් තමයි ඇඳලා තියෙන්නේ. හැබැයි මේ K තවත් සමමිති අක්ෂයක් තියෙනවා මේ පැත්තටත්. සමමිති අක්ෂයක් ඇඳලා තියෙන නිසා අපිට K නිවැරදි කියලා ගන්න පුළුවන්. L වලත් මේ දීලා තියෙන රේඛාව දිගේ නැමුවොත් අපිට එකින් එක සම්පාත කරගන්න පුළුවන්. එහෙමනම් L රූපයත් නිවැරදි. එහෙමනම් ඔයගලන්ට පිළිතුරු විදිහට ලැබෙනවා A B C G H J K L කියන රූප සටහන් ද්විපාර්ශ්වික සමමිති අක්ෂ නිවැරදිව සටහන් කරලා තියෙනවා. බලමු ඊළඟ ගැටලුව. පහත සඳහන් එක් රූපය ටිෂු කඩදාසියක පිටපත් කර ඒවා කපාගෙන ඒවායේ ද්විපාර්ශ්වික සමමිති අක්ෂ සියල්ල අඳින්න තිබ්බේ. දැන් ඔයගොල්ලන් මෙන්න මේ රූප සටහන් ටික දීලා තිබ්බා. මේ රූප සටහන් ටික ටිෂු කඩදාසියක පිටපත් කරගෙන කපලා ඊට පස්සේ නමන්න ඕනි සමපාත වෙන විදිහට. ඊට පස්සේ ඔයගලන්ට අඳින්න පුළුවන් ද්විපාර්ශ්වික සමමිති අක්ෂ. බලමු මේ රූපයේ කොහොමද සමමිති අක්ෂය එන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් ඔයගොල්ලෝ ඇඳලා තියෙන්න ඕනි. ඊගාව රූප සටහනේ ඔයගලන්ට නවන්න පුළුවන් මෙන්න මේ විදිහට සමමිති අක්ෂය අඳින්න පුළුවන්. මේ පැත්තට හරියන්නේ නැහැ. මේ පැත්තට නැමුවට සමමිති අක්ෂයක් එන්නේ නැහැ. සමපාත කරන්න බෑ. බලන්න මේ රූප සටහන් දෙක අපි බලමු. ඔයගලන් නවලා දැන් සමමිති අක්ෂය ඇඳලා ඇති. මෙන්න මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එහෙනම් මේ රූප සටහනට සමමිති අක්ෂ 6ක් එනවා. මේ රූප සටහනට එන්නේ සමමිති අක්ෂ 1යි. මේ විදිහට විතරයි නවන්න පුළුවන්. තුන්වෙනි ගාන තියෙන්නේ පහත සඳහන් එක් රූපේ ටිෂු කඩදාසියක පිටපත් කර ඒවා කපාගෙන ඒවායේ සමමිති අක්ෂ සියල්ල අඳින්න. ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයට අපි ඉස්සෙල්ලත් කතා කරා සමමිති අක්ෂ දෙකක් තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණාකාර හැඩය. පාද දෙකක් සමානයි. ඒ කියන්නේ මේ පැත්තේ පාදයයි මේ පාදයයි සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණාකාර හැඩයේ සමමිති අක්ෂ එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉහත එක් රූපයේ සමමිති අක්ෂ ගණන ලියන්න තිබෙ ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයේ සමමිති අක්ෂ දෙකක් තිබ්බා. පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණාකාර හැඩයේ සමමිති අක්ෂ එකයි තිබුණි.
ඉහත ලැබුණු A සහ B ආස්තර එකක් මත අනෙක නොතබා එකින් එක දාර ගෑවෙන ලෙස එකතු කිරීමෙන් වෙනත් සමමිති රූපයක් සාදාය අභ්‍යාස පොතේ යලවන්න. ඒක ඕගොල්ලන් කරන්න ඇති. අපි බලමු ඊගාව ගැටලුව පහත් සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්නයි තිබ්බේ. රෝම ඉලක්කම් 1 ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිති අක්ෂයට දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වේ. අපි මේ දේ ඉගෙන ගත්තා ද්විපාර්ශ්වික සමමිති රූපයක සමමිති අක්ෂයට දෙපස තියෙන කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමානයි කියලා. එහෙනම් මේ ප්‍රකාශනය හරි. ද්විපාර්ශ්වික සමමිතික රූපයකට සමමිති අක්ෂ එකකට වැඩියෙන් තිබෙන අවස්ථාද ඇත. ඔව් ද්විපාර්ශ්වික සමමිතික රූපයකට සමමිති අක්ෂ එකකට වැඩියෙන් තිබෙන අවස්ථා තියෙනවා. අපි වෘත්තයක් ගත්තොත් සමමිති අක්ෂ අනන්තයක් තියෙනවා. සමචතුරස්‍රයක් ගත්තොත් සමමිති අක්ෂ 4ක් තියෙනවා. ත්‍රිකෝණාශ්‍රයක් ගත්තොත් සමමිති අක්ෂ 2ක් තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශනය නිවැරදි. වෘත්තාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණන සමචතුරස්‍රාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණනට වඩා වැඩි. ඔව් සමමිති අක්ෂ ගණන වැඩි. මොකද වෘත්තාකාර ආස්තරයේ සමමිති අක්ෂ ගණන අනන්තයි. සමචතුරස්‍රාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණන 4යි. එහෙනම් ඒකත් නිවැරදි. රෝම ඉලක්කම් 4 ද්විපාර්ශ්වික සමමිතික රූපයකට තිබිය හැකි උපරිම සමමිති අක්ෂ ගණන 1කි. එය වැරදි. අපිට උපරිම සමමිති අක්ෂ අනන්තයක් උනත් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් වෘත්තය. එහෙනම් මෙය වැරදි. 5 සමමිති අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිති අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් කොටස සමමිතික වේ. සමමිති අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිති අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළාම ලැබෙන එක් කොටස සමමිතික වෙනවා. එහෙනම් මෙයත් නිවැරදි. අපේ සමමිතිය පාඩමේ තවත් කොටසක් තියෙනවා. ඒ පාඩමෙන් හමු වෙමු. ආයිබෝවන්.